මොන වගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද හොයන්නේ? මං හොයලා දෙන්න. මට ඕනේ බොයි කෙනෙක් නෙවෙයි පිරිමියෙක් ඕනේ. ඩිෆරන්ස් එකක් තියෙනවා. බොයි මෙන් කෙනෙක් ඩිෆරන්ස් එකක් තියෙනවා. That's the word. ලෝකෙටම වෙස් මොන දුන්නේ මගේ සීයා මගේ මීසියා. මීසියා. මගේ මීසියා කියලා කියන්න පුළුවන් කියන්නේ. මට පොඩක් ඉස්සලා කවියක සැරි සොඳට බැඳි වරලස ගිරිදේ මොන හරි අර කරලා වඳින එකක් කරා. සැරි සොඳට බැඳි වරලස දිලන්නේ. Sit down with Pino. ඇමේලියාම සුවඳට ඒ වගේකට දන්නවා දැන් කට්ටිය සෑහෙන කාලයක් තිස්සේ මම බලාගෙන හිටියා මෙයාව හම්බ වෙන්න. මම ආදරය කරන මුළු රටක් දැන් ආදරය කරන. එතකොට ඔයාලා හැමෝම ආසාවෙන් බලන් හිටපු ඇමේලියා විජේසූරිය තමයි අද sit down with Bino එකට ඇවිල්ලා ඉන්නේ කතා කරන්නේ. hi කොහොමද? හරිම ස්වීට්. මමත් ඇත්තටම හරි ආසාවෙන් හිටියේ අකිත් එක්ක කතා කරන්න. කතා කරන්න තියෙනවා පුදුම විදිහට දේවල් ටිකක්. හරිද? කතා කරන්න මම දන්නවා මටත් වැඩිය ඕගලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. sit down with Bino program එකම අද full interesting. මම ආයෙකට ගැරන්ට් කරනවා. හරි? right. මොකද්ද පළවෙනියටම මම දන්නවා දැන් ගොඩක් හරි දන්නවා ඇමේලියා වීඩියෝ මං නම කියනවා හරිනේ ඇමේලියා right ඇමේලියා එතකොට pet name nickname එහෙම නික්නේම් නෑ අමේලියා තමයි අමේලියාම තමයි අමි okay ඒක boyfriend කෙනෙක් ඔය අමි හරි එතකොට මේ අපි දැක්ක වීඩියෝ එකක් දාලා ඔයා මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා තිබුණා. කවුද ඔයාට කිව්වේ කෙට්ටු වෙන්න කියලා? කවුද මේ ළමයාට මේ විදිහට බලපෑමක් ඇති කළේ? නෑ කවුරුත් එහෙම කිව්වේ නෑ ඇත්තටම කෙට්ටු වෙන්න එහෙම කියලා. ඒක මම්ම තමයි මේ පොඩ්ඩක් මට හිතුණා කෙට්ටු වෙන්න ඕනේ කියලා. මට ඩැඩි මමිත් බයිනවා කෙට්ටු වෙන්න එපා. හැමෝම කියනවා කෙට්ටු වෙන්න එපා. කියන මම බෝලට වගේ පිරලා තියෙන්නේ හැම කියලා. ඊට මට කෙට්ටු වෙන්න ඕන නා. ඔයාගේ තනි අදහස මගේ තනි අදහස God බොහොම පොඩි කාලෙකින් අනිත් එක මේ දේවල් ටික සිද්ධ වුණා පැටියෝ 3 months විතර වගේ shoo seriously බලන්න ඉතින් අවුරුදු 18ක පොඩි ළමයෙකුයි අවුරුදු 30 40 ගානකගෙන කවදාවත් බෑ වගකීමක් ඇතුව වැඩ කරන්න කියන්න මේ බලන් ඉන්න අයට ඉතින් ඔයාගේ ටාගට් එක කොහොමද ඔයා අචීව් කළේ මොනවද ඔයාකට කළේ එහෙන ටයිට් ෂෙඩියුල් එකකට ගියාද මොනවද කරේ කෙට්ටු වෙනද? ඔව් නැත්නම් ඒක තමයි පළවෙනිම ප්‍රශ්නේ. ඒන මූලිකම ප්‍රශ්නේ ඒක. අමේලියා හම්බ වෙච්ච ගම තව ගොඩක් දේවල් තියෙනවා. නෑ ඇත්තටම මාර අමාරු ඩයට් ප්ලෑන් එකක් කරේ. සමහරවිට කේන්ති තන කියන ඇඟේ කැම නෑනේ. ඉතින් කාබෝහයිඩ්‍රේට් තමයි මම ඇත්තටම ගොඩක් ඩ්‍රොප් කරේ. ඕනම් මන්තකට එකපාරක් විතර තමයි බත් කන්නේ. ඉතින් මට දවසට බත් කෑවේ නැත. ප්ලීස් මගේ එක්ස්පීරියන්ස් එකත් මම බෙදා ගන්නවා. දවසට බත් කෑවේ නැත්තම් මට නිකන් කලන්ත එක තියවිලා පිස්සු වගේ එනවා පැටියෝ. දවසට බත් චුට්ටක් ඒක තමයි හරි අමාරුයි. කාබෝහයිඩ්‍රේට් එහෙම එකපාරටම මේ ඩ්‍රොප් කරන්න. ඔව්. ඒ වුණාට ඉතින් මේ අර කිලෝ 2ක් අඩනව තව මොටිවේට් වෙනවා. තව කන්න නැති ඉන්නවා. ඉතින් ප්‍රෝටීන් විතරයි කෑවේ. කියන්නේ චිකන් ෆිෂ් ඒවා විතරයි කෑවේ ප්‍රෝටීන්. සමාදාසල කන්නම නැති හිටියා. දැඩි ඊට පස්සේ බය වුණා. මොකද මට ગેස්ට්‍රයිටිස් තාම ඇවිල්ලා නැහැ. ඒ වුණාට අර මම හැමදාම බිසිනේ මම. ගොඩක් හරි වෙලාවට කැවෙන්නේ නැහැ. කැවෙන්නේ නැහැ. ස්ටේජ් එකේ ගොඩක් වෙලා ඉන්නේ. මොකද බෑන්ඩ් එකත් එක්කනේ ගොඩක් ෆෝම් කරනවා දඟලනවා. ඔව් ඉතින් හයි අන්ෆිට් වුණා ගොඩක් සමාදාසල. එතකොට ඉතින් විටමින්ස් ගන්නවා හැබැයි. විටමින්ස් ඒවට ගන්නවා වෙනම. දැන් ඉතින් දැන් එච්චර ඩයට් කරන්නේ නැහැ. දැන් මේන්ටේන් කරනවා. තා චුට්ටක් තියන අඩු කරන්න. මොනවද කියන්නේ? තාම තියනවා තා චුට්ටක්. නිකන් ඉන්න පැටියෝ. තව නම් දෙන්න එපා.
තාත්තත් එක්ක අපි කතා කරන්නේ. හරි ඕකේ. රයිට්. එතකොට ඔයා හරිම එහෙම ෂෙඩියුල් එකකට ගිහිල්ලා මම දන්නවා ඔයා එළවලු කන්නේත් නැති කෙනෙක් නේ. කියන්නේ ෆ්‍රයිඩ් රයිස් කැමති වුණාට ෆ්‍රයිඩ් රයිස් එකේ එළවලු ටික අයින් කරලා ඒක පොඩ්ඩක් අර මේ කිරෙන් වතුර අයින් කරගන්නවා වගේ අංශය. එහෙම කන කෙනෙක් නේ. දැන් හැබැයි එච්චරම නෑ. දැන් එච්චර නෑ. දැන් ටිකක් කනවා vegetables. Okay. ඉස්සර කන්නේ නෑ. කියන්නේ කරීස් එහෙම කන්නෙම නැහැ. මේ එහෙම හැපෙන පරිප්පුයි බතුයි මස් මාළු වලට එහෙම තමයි කන්නේ. වැඩි එළවලු කන්නව නෑ. සමහර කෑම තියෙනවා ඒ දැන් නංගිල මල්ල කෑවහම ඒගොල්ලන් ගාටත් යන්නේ නෑ මම. ඒ කියන්නේ පොල් සම්බල් නම් ආස නෑ. පොල් සම්බල් පොඩ්ඩක්වත් කැමති නෑ. මම පූසන්ටත් පොල් සම්බල් පූසන්ට තමයි මම වැඩිපුර කැමති. පූසෙක් ගත්තත් පොල් සම්බල් පූසට වැඩිපුර කැමති. තැඹිලි පාට පූසට. ඉතින් මම ඇත්තට නංගිල මල්ල කෑවත් එයාලා ඔස් දාලා මට අමුතු ටිකක් ඒක තමයි ගොඩක්ම මම රිජෙක්ට් කරන්නේ. පොල් සම්බෝල මේ පැටියෝ පුදුම රහයි. ඔයාට කොහෙන් හරි වැරදි අදහසක්. හොඳ පොල් සම්බෝලයක් කවලා නැහැ මේ ළමයාට. ඒකයි වෙලා. ඕකේ හරිම අමුතු. ඒක හරිම වියර්ඩ්. ඒ කියන්නේ මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. අපි දැන් sit down with Bino program එක පටන් ගන්න කලින් මම චුට්ටක් වෙලා අමේලියත් එක්ක කතා කරා. මේ පෙනුමට මේ වයසට ගැලපෙන්නේ නැති දේවල් ටිකක් තමයි මූලිකව කරන්නේ. ඒ කියන්නේ ගැලපෙන්නේ නැති දේවල් කියලා කියන්නේ හේතු. වයස අවුරුදු 17යි. අවුරුදු 17ට එයා අචීව් කරන්න තියෙන උපරිමයෙන්ම අචීව් කරනවා එයාගේ ටැලන්ට් එකෙන්. මරු නියමයි. හරිද? එතකොට කවුරුවත් හිතන්නේ මෙයා මේ විදිහට ටයිට් ෂෙඩියුල් එකකට ගිහලා මේ විදිහට මාස 3න් ඇඟ බස්සලා එයාගේ මූමනාවට එහෙම දෙයක් කරයි කියලා. දැන් වෙන පොල් සම්බෝල කන්න. පොල් සම්බෝල කන්නද? ඒක. තව ඉස්සරහට තියෙන තව දේවල්. ඒව මම තාම කතා කරලා නැති නිසා ඒක පොඩ්ඩක් බ්‍රේක් කරගන්නවා. හරි. කටමදි අද කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි එමු. තාම මුකුත් කතා කරේ නෑ අමේලියාගේ ඩයට් එක ගැන විතරයි කතා කරේ. බ්‍රේක්. Sit down with Bino. මේ බලන්නකොට මේ ළමයා මෙච්චර කෙටිලා දැන් පොල් සම්බෝල කන්නේ. මට හරි අමතේ ඒක. දැන් හොඳ දෙයක් කියන්න අහගන්නවා. දැන් පොල් සම්බල් එන පොල් කන්නේ නැහැ. මෙයා පොල් වෙනදා මේ පරිප්පු කන්නේ පොල් මේ කිරි දානවා කියලා. හරිද? ඊට ඒක හරි ගියා. අපි කොටි කනවා. කොටි කනවා. මොනවාද? පොල් පුච්ච. පොල් පුච්ච. තනි කර බොරුවක් මේ කියන්නේ. පොල් සම්බෝලකින් දකුණේ අනිත් නෑ පොල් දකුණේ වෙලා අනිත් පොල් සම්බෝල කෑවට පස්සේ අර ළමයින්ට ඇඟ හොදලෙන්න කියලා මොකද්ද කියන්නේ පොල් සම්බෝල දූරියන් මාළු ඇඹුල් තියන් මේ වෙනම තියන්නේ නෑ පොල් සම්බෝල තිබුණොත් ඒක කන්නේ නෑ පත් එක ඉදාර කන්නේ පොල් සම්බෝල වෙනම තියන්නේ මට කියන්නේ පොල් සම්බෝල හරි ගඳයි. ගඳ? ඒ ගඳ නම් අසර ගන්නේ නෑ. දූරියන් වගේම තමයි ඒකත් මට. මම පුදුම වෙලා ඉන්නේ අනේ පොල් සම්බෝල ගඳයි කියනවා. අනේ මට තේරෙන්නේ නෑ. දූරියන් ගඳ නැද්ද? අපෝ ආස නෑනේ. නෑ. කරවල? කරවල ඕකේ. කරවල ඕකේ. මාළු කන්න එපා. ඉතින් පොඩි කාලේ ඉඳන් මාළු කැවෙනවනේ එපෙත්. පොල් සම්බල්යි. හරි ඕකේ. Sit down with Bino. අමේලියා විජේසූරිය එක්ක තමයි අද මේ රසවත් කතා බහ යන්නේ. Sit down with Bino program එකත් එක්ක අමේලියා දකුණේ අම්බලන්ගොඩ. හරිද? එතකොට දකුණේ කෙනෙක් වෙලා පොල් සම්බෝල කන්න තියෙනවා. ආයෙත් මැක්කයි කතා වගේ පොල් මං ඒකට ෂොක් වෙලා ඉන්නේ අත්‍තරම මං ඒකේ හින්දා ඒක ගැනම කතා කරන්න. හරි ඕකේ පොල් සම්බෝල පැත්තකින් තියන්න. අපි කියමු පැටියෝ ෆැමිලි එකේ විස්තර. ඇත්තටම ඔයත් එක්ක වැඩිපුර කාටවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා වැඩි ප්‍රෝග්‍රෑම්ස් වලට යන්නේ නැහැ. පොඩක් ඔයාව අල්ල ගන්නත් ටිකක් අමාරුයි. ලංකාවේ වැඩිය නැහැ. ඇත්තටම මගේ ෆැමිලි එකේ ඉන්නේ මමයි මමී නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. නංගි කෙනෙකුයි මල්ලි කෙනෙක්. නංගි මල්ලි. ඉතින් එයාලා තම ෂූටි. මම තමයි ලොකු අක්කා. ඉතින් ඒ තමයි ෆැමිලි එක. ඕකේ. එතකොට දැන් ඔයා ඉගෙන ගන්න කටයුතු තාම කරනවද? ස්ටඩීස් කරනවද? නැත්නම් ඔයා ඒක ඩ්‍රොප් කරලාද තියෙන්නේ?
ස්ටඩිස් කරනවා මේ දවස්වල ටිකක් ඇත්තටම ගොඩක් මේ බිසීන ෂෙඩියුල් එකේ ඉන්න ඒකින්ද පොඩ්ඩක් බ්‍රේක් එකක් අරන් තියෙන්නේ. ආයිත් ජුලයි වලින් වගේ ආයිත් ස්ටාර්ට් කරනවා. හා ඕකේ. හරි. එහෙම තමයි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක රයිට්. එතකොට තාත්තගෙන් තියෙන සපෝට් එක ඉතින් මේ දැන් පුරුදු වෙලා ඉවරයි ඒකට. තනියෙන් කිසිම ගමනක් නැහැ තාත්තා. දැන් එහෙමම තමයි පුරුදු වෙලා. පොඩි කාලේ එහෙම තමයි. පොඩි කාලේ නම් ඩැඩි මමයි නිතරම කොහේ ගියත් ඩැඩි මාත් එක්කම තමයි. මමී ඇයි එන්නේ නැත්තේ? මමී නිසාම නෑ. ඒක කරන්න බෑ. මේක කරන්න. එහෙම කියලා නෑ මම්මි ගෙදර ඇතුලේ එහෙමයි. හා. අම්මි තමයි ඔක්කොම මට කියන්නේ එපා මෙහෙම එපා කරන්න මෙහෙම කරන්න කියලා. ඩැඩි එන්නේ මගේ ප්‍රොටෙක්ෂන් එකට මේ මගේ හැමදේම ඩැඩි තමයි මැනේජ් කරන්නේ. ඕකේ. මම්මි කෙනෙක් ගොඩක් එන්නේ නැහැ ස්ක්‍රීන් එකට. මට මම්මි තමයි මගේ පිටිපස්සේ ලොකුම සපෝට් එක දෙන්නේ. අම්මගේ නම කියමු අපි ඉතින්. අම්මා විජේසූරිය මම්මිගේ නම. තාත්තා රුක්මල් විජේසූරිය. රුක්මල් විජේසූරිය. නංගි ඔනේලියා විජේසූරිය මල්ලි හිරුණු විජේසූරිය. ස්වීට් හරි. ඕකේ. රයිට්. දැන් ඔන්න මම ස්ටඩි පැත්තට යනවා. දැන් කවුරු හරි හිතන්න පුළුවන් එහෙම කොහොමද කාලෙකට නවත්තලා ආයි කාලෙකින් පටන් ගන්න ස්ටඩීස් එහෙම කරන්න බෑනේ කියලා. නෑ එහෙම කරන්න පුළුවන්. මොකද මෙයා කරන විෂය ඒ වගේ විෂයක්. දැන් අපි මේ කතා කරන්න යන්නේ ඒක. අමේලියා විජේසූරිය අම්බලන්ගොඩ කිව්ව ගමම්ම හිතනවා අම්බලන්ගොඩ ප්‍රසිද්ධයි විස්මුණු වලට. එතකොට දැන් මේක දන්නව ගොඩක් අය දැකලත් තියෙනවා ඇමෙලියට ඒ වගේ ටැලන්ට් එකක් තියෙනවා කියලා. ඒක පැටියෝ පුංචි කාලේ ඉඳලම අවුරුදු 3 ඩාන්ස් ඒ නැටුම් කරන්න ගත්තේ. හා අවුරුදු 3 ඉඳන් ඉතින් මුලින්ම මම පාර්ටිසිපේට් කරන්නේ අපේ අම්බලන්ගොඩ තියෙන පෙරහැරත් මොදර දේවල් පෙරහැර කියලා හරිම ෆේමස්. ඉතින් ඒක තමයි මම මුලින්ම පාර්ටිසිපේට් කරන්නේ. ඒක නම් වෙස්මුණු දම්මේ නෑ. ඒක මම සාමාන්‍ය මේකප් දාලා හෙඩ් ඩ්‍රෙස් එකක් ඇඳගෙන එහෙම තමයි ගියේ. ඉතින් හැම එකකම මම perform කරනවා. ගිය අවුරුද්දත් perform කරා, මේ අවුරුද්දත් perform කරනවා. ඉතින් ඒක මම පොඩි කාලේ නම් මාරම කැමති දෙයක්. ඒ කියන්නේ මොනවා තිබ්බත් ඒ කියන්නේ මම රට හිටියත් පෙරහැරට නටන්න ඕනි කියලා එනවා ලංකාවට. මං හරි ආසයි ඒක මං ඒක ඇත්තටම කැමැත්තෙන්ම කරන දෙයක් විතරමයි. ඔව් කැමැත්තෙන්ම කරන දෙයක්. ඔව් නැත්නම් ඒවට මුදල් හදල්ද එහෙම කිසිම එහෙම මේ එහෙම එකක් නෑ. පේ වෙලා එහෙම මහන්සි වෙලා ආසාවට කරන දෙයක්. මොකද අනික දැන් මම නටන්නේ රාක්ෂ ගුරුලා. මම නටන්නේ ගුල රාක්ෂ කියලා නටුම තමයි මම නටන්නේ. ඉතින් ඒකේ ගොඩක් ගර්ල්ස් නටන්නේ නැහැ. සාමාන්‍ය ඒක නටන්නේ පිරිමි අය. මොකද ඒක ගර්ල්ස් නටන්නේ නැත්තේ ඒක අර හරි අමාරුයි. මොකද කිලෝ 5ක් වගේ මූණක් ගැට ගහගෙන එක දිගට නටන්න ඕන. හදිස්සියේ වතුර දිවහක් ආවත් මූණ ගලවන්න බෑ අපිට. ස්ටෝව් එකක් දාලා අස්සෙන් කොමරි කට්ට දාගෙන තමයි මේ වොන්න ඕනේ. ඉතින් අනික පේන්නේ නෑ මුකුත් වටපිට මුකුත් මල ෂූටි හිල්ලක් විතරයි තියෙන්නේ. වටපිට බලන්නත් ඉතින් මැන්ඩි පහත් වෙලා හරි අමාරුයි. ඉතින් මං කිව්වනේ අවුරුදු 17ට ගැලපෙන්නේ නැති. ඒ කියන්නේ ඒ විතාම හොඳ දේවල්. නමුත් හරිම වියර්ඩ් අමුතුයි. අපි හිතන්නේ මේ වගේ ලස්සන මලක් වගේ ඉන්න ගෑනු ළමයි එහෙම අමාරු සබ්ජෙක්ට් එකක් තෝරගෙන එහෙම පරතරයටම යයි කියලා. ඒකයි මම මුලින්ම අර විදි කතාවක් කිව්වේ. ඉතින් අනික පන්දන් තියෙනවා දෙකේ ගින්දරත් එක ඩීල් කරන්නේ. ඉතින් ඩීල් කරන්නේ. ඕකේ. ඉතින් අමාරුයි ඒක. ඉතින් ගොඩක් ගර්ල්ස් නටන්නේ නැහැ ඒක. ගොඩක් දෙන නටන්නේ සුරඹ වල්ලිය නාග කන්‍යා සිම්පල් ඒවා එච්චර අමාරු නෑ. ඉතින් මං ඉතින් නටනවා. ඉතින් ඒක මම හරි ආසයි. බේර සද්දයක් ඇහුණත් ඉන්න බෑ. කකුල හරි වෙන්නේ යනවා. ඉතින් මාර කැමතියි ඒකට. ඒක ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ තියෙනවා. අපි ඒක ගැන මතක් කරමු මේ ඇකඩමි එකක් තියෙනවා තාත්තා. එහෙම කරනවා. මගේ මීසියා තමයි ආර්යපාල ගුරුන් වහන්සේ. එයා තමයි ලෝකෙටම වෙස්මුණු කෝලම් ඉන්වෙන්ට් කරේ. wow. ඉතින් දැන් යන්නේ 7 වෙනි පරම්පරාව. ඩැඩි තමයි 7 වෙනි පරම්පරාව. 7 වෙනි පරම්පරාව. අපි තමයි 8 වෙනි පරම්පරාව. ඉතින් තාම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක ලොකු සිලබස් එකක් වගේ එකක්. ලොකු ලෙසන් එකක්. ඉතින් තාම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඩැඩිට තියෙන ඩාන්සින් ඇකඩමි එකක් හැම සැටර්ඩේ සන්ඩේ එකේ යනවා. ගොඩක් ඩැඩි මම ඒත් යනවා ගිහින් ප්‍රැක්ටිස් කරන්න එහෙම යනවා. හොඳයි ඉතින්. no words to say. ඇත්තටම එක්ෂර ආඩම්බරයෙන් අපේ රටේ කලාව ගැන මේ කතා කරන්නේ පොඩි ගෑනු ළමෙක්. එතකොට මමත් ඩාන්සින් කරපු කෙනෙක්. ඉතින් හැබැයි
ඒක විහිළුවක් වගේ මම ඩාන්සින් කරාකෝ හැබැයි මම ඩාන්සින් කරේ ඒක වෙනම කතාවක්. ඉතින් මම කියන්න ගියේ අපේ රටේ මේ ඇයි අමේලියා ඒව කරන්න කියලා හිතනවා නම් ඒ තමයි මම ඒක තාත්තගෙන් කලින් ඇහුවා. තාත්තා කිව්වේ අපෙන් මේක නවතින්න බෑ. අපෙන් පස්සෙත් මේ කලාව ඉදිරියට අරගෙන යන්න ඕනේ. මේක රටට තියෙන්න ඕනේ, ඉතුරු වෙන්න ඕනේ. අපේ රටේ මේ දේවල් ඉදිරියට අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒක බොහොම ලස්සනට අමේලියා අතින් සිද්ධ වෙනවා. සහ ඔයාගේ නංගි මල්ලිත් ඉස්සරහට අරගෙන යයි. ඔයා එහෙම ආඩම්බරෙන් කතා කරනකොට මගේ ඇඟේ ඒක හරි වටිනවා. Thank you. Thank you. Thank you. අපි වෙනුවෙන් එහෙම කරනවා. නැත්නම් අපිට ඉස්සරහට ඩාන්සින් අපේ සිලබස් එකේදී කතා කරන්න දේවල් නැති වෙයි. හැබැයි එහෙම තමයි පැත්තෙන් පැත්තට පළාතෙන් පළාතට ඒ අපිට තියෙන චාරිත්‍ර සිරිත් විරිත් අපේ සම්ප්‍රදායන් ඉදිරියට යනවා කියලා කියන්නේ අපේ රට තමයි ලෝකෙම අංක 1 වෙන්නේ. අනිවාර්යෙන්. ලෝකෙටම වෙස්මුණ දුන්නේ මගේ සීයා මගේ මීසියා. මගේ මීසියා කියලා කියන්න පුළුවන් කියන්නේ. වාව්. හරි අපි අමේලියාගෙන් එහෙම ඩාන්ස් එකකුත් බලන්න ඒ කියන්නේ එහෙම නැටුමකුත් බලන්න ඕනේ. මම මේ ඩාන්ස් කියනවා. මෙයාගේ හැටියට ඩාන්ස් කියලා කියවෙන්නේ. මෙයා මේ සුද්ධියෙක් වගේ ඉන්නේ. ඒ වුණාට ඒ දෙක මැච් නැහැ. මෙයා ෆොරින කෙනෙක් වගේ ඉන්නකොට ඩාන්ස් කියලානේ කියවෙන්නේ නැහැ. ඒව නැටුම්. දැන් ඇවිල්ලා තියෙන එකත් එක පුළුවන්ද? පුළුවන්ද? ටිප්ටොප් අමාරුයි නිතින්. එහෙම කියලා බෑ චූටි කියලා කරමු. දැන් කරමු. හා. මම පොඩක් ඉස්සලා කවිය කියන්නේ. සැරි සොඳට බැඳි වරලස දිලනේ නෙරියතියාලා අර මෙහෙමනේ කරන්න පැටියෝ. That's right. දැකලා තියෙනවා. නෙරියතියාලයි සේලය ආදින්නේ රාණින් රිදී මුහගෙන මනන්නේ ගිරිදේ මොන හරි අර කරලා වඳින එකක් කරා. ඔන්න නැටුම් කලාව ඉදිරියට ගෙන මිනිස්සු අන්න මේ ගල කරනවානේ. 1 2 3 go. සැරි සොඳට බැඳි වරලස දිලන්නේ නෙරියතියාලා සේලය ආදින්නේ රාණින් රිදී මුතු හරලෙල දෙවින්නේ Thank you. කොස්ටියුම් එක මේ ඇඳන් ඉන්න ඩ්‍රෙස් එකට මැච් වෙන්නේ අමාරුයි. හැබැයි කිසිම අඩුපාඩුවක් නැහැ ලස්සනයි. Thank you. මහන්සි බ්‍රේක් එකක් දෙන්න අපිට. Sit down with Pino. Go back. මිරිසෙන් ෆන් ඕවර්ලෝඩ් වෙනවා ඊට පස්සේ. දැන් අමේලියා ආපු වෙලාව ඉඳලා sit down with Bino program එකේ මං හරි ප්‍රොෆෙෂනල් නිකන් මම ඇහුවේ normal ඒ වුණාට ඒවට උත්තර හැමතිස්සෙම ප්‍රොෆෙෂනල් පුදුම ප්‍රොෆෙෂනල් ඒ නිසා sit down type එකට මට අමේලියව ගන්න ඕන නිසා මම දැන් ගේම් එක කරන්න හිතුවා. මුරුක්කු ප්ලේට් එකක් තියෙනවා ආසයිනේ. මුරුක්කු කන්න ආසයි. අත්‍යාන්තම් එකකින් හරි මැච් වෙනවා. මමත් මුරුක්කු කන්න ආසයි. එකකින් හරි සෙට් වෙනවා අපි දෙන්න. හරි දැන් මේකයි ගේම් එක. මේක හරිම අමාරු වැඩක් පැටියෝ. දැකලා තියෙනවද අපි චූටි කාලේ කරන අර ගේම් එකක් මෙහෙම කරලා right අර වලල්ල වගේ එක දාන්න. දැන් ඒක තමයි මගේ අදහස. හැබැයි මං හිතන්නේ මේ ස්ට්‍රෝ එකට ඕක කරගන්න පුළුවන් කියලා. හැබැයි අපි try කරමු. වැඩියෙන්ම මේ ස්ට්‍රෝ එකට මුරුක්කු දාගන්න කෙනා දිනු. දිනුම් කියලා මුකුත් ලැබෙන්නේ නැහැ. හරි ඕකේ. right. අපි ලෑස්ති? ඔයගොල්ලෝ ලෑස්තිද? අපි ලෑස්ති. 1 2 time තියාගමු. $1 minute දෙනවා.
start. මේ පෙට්ටියේ ඇහැට මිරිස් මෙහෙම දාගන්න. නැත්නම් ඇහැට මිරිස් නේ. සිරෝ හරි එකක් ගත්තනේ ඕකේ. හරි ගන්න. ඒක කන්නත් පුළුවන්. ඒක පස්සේ ගමු. එකයි. මං ඔට උදව් කරන්න. ඒක ගොබ. මේක කරන්න බෑ බං. මේක බෑ. මම ගිහිල්ලත් එක. මේ අයියෝ. මිරිස් කුඩ තලියක් ඇලුණා මෙතන. මේ අයියෝ. බෑ එකක්වත් ගන්න. මේකට තනිකර වග කියන්න ඕනේ අපේ ඩිජිටල් ගෲප් එක. ඩිජිටල් ගෲප් එක මොකද මේ ස්ට්‍රෝ එකට මොක අතින් කරමුද? අතින් බලන්න. අතින් නම් ඉතින් අපිට 1 2 3 අතින් දාගන්න පුළුවන් 2 3 පැටියෝ. හරි 3යි 4යි එක බෑනේ පැටියෝ. 5යි මම හිතුවා වැඩි අතැල්ල කියලා. පහක් ගත්තද? 6යි. ටයිම් එච්චරයි වටි දැන් මේ ස්ට්‍රෝ එකේ දරා ගන්න පුළුවන් එච්චරයි. 7. නෑ 6. 6. Never was. 7. Sorry. You can eat. මේක කරන්න බෑ. අන්දස් ගේම් ගේන්නේ. නෑ දෙන්නම. Sit down with Bino. නුඹ එනකම් මම මග බලමින් ඉන්නේ. ඔයා හැමදාමත් බොරු කරමින් ඉන්නේ. වෙන ආදරයක දෝ පැටලී ඉන්නේ. මගේ ජීවිතයම නුඹ විතරයි උන්නේ. මට ආදරේ බව දියුරා පවසන්නේ. ඒත් මන් දන්නම බොරුවට දියුරන්නේ. නීල නිතු ගිනියම් දී උතුරා යන්නේ. ඔයා ඇයි මට මේ හැටි රිදවුම් දෙන්නේ. කොහේ යන්නද මා අනේ දන්නේ මා. නුඹගෙන් මිදිලා ජීවත් වෙන්නේම නෑ මා. wow. කවුදන්නේ ඔයාට දුක් දෙන්නේ? කවුද ලිරික්ස්? සින්දු ඔයාගේමයි මේ පැටියෝ. මගේ සාං එකක් අමිල දිල්හාන් තමයි අමිල අංකල් තමයි සාං එක හැදුවේ. මගේ ෆස්ට් සිංහල සාං එක. right. හරි. එතකොට ලිරික්ස් එයාගේ අමිලගේ මියුසික් අමිලගේ. අමිල දිල්හාන්. ලස්සනයි. thank you. right. දැන් එහෙම දැන් තනි කියන්නේ සෝලෝ සින්දු හදාගන්නට ටයිම් එකක් නේ නැත්තේ නේද? ඔව්. ආයි කවද්ද ලංකාවෙන් යන්නේ? ආයි 31 රෑ යනවා කැනඩා වලට. ඊට පස්සේ ඩුබායි එකක් තියෙන එක තාම පෙන්ඩින්. ඊට පස්සේ යුරෝප් එකක් තියෙනවා 1 month. ඔහොම ඉතින් එක දිගට තියෙනවා ඊශ්‍රායල්, ඕස්ට්‍රේලියායි යනවා. ඊශ්‍රායල්? එකක් පෙන්ඩින්. ඊශ්‍රායල් ඩුබායි එක තමයි පෙන්ඩින්. අනිත් ඔක්කොම කන්ෆර්ම්. okay. එහෙම තියෙනවා. දැක්කනේ එතකොට එච්චර ලංකාවේ තියාගන්නවත් අමාරු ගෑනු ළමෙක් තමයි sit down with Bino එකට ආවේ. thank you ආවට. දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් අමේලියට 18ක් 18 boyfriend කෙනෙක් ඉන්නවා. බොර කියන්න. සිංගල්. නෑ දැන් නෑ කියන්නේ දැන් කලින්
ඊට වඩා පොඩි කාලේ ඉඳලා නෑ නෑ තාම නෑම සිංගල් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියපෙන්නද උසේ යන්න හදන්නේ මොකද්ද උසේ යන්න හදන්නේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියපෙන්නද බොයිෆ්‍රෙන්ඩ් උසයිද නැත්නම් බොරු කියන්න එපා නෑ නෑ ඒකින්දනේ උස යන්න ඕනේ කවුරුත් එහෙම කියලා නෙවෙයි උසේ යන්න ඕනේ කෙට්ටු වෙන්න ඕනේ මොනවාට දාන්නේ මෙච්චර මේ ලස්සනට ඉඳගෙන ඔයාලට පුළුවන් නම් මිස් ශ්‍රී ලංකා යන්න විශ්වාස කරන්න කිව්වට විශ්වාස කරන්න මේ මම මෙච්චර ළඟින් ඉන්න හින්දා මම මේ කියන්නේ අමේලියා අයිලයින් එක පාවිච්චි කරලා නැහැ හරිද ඊට පස්සේ මොනවද අයි ෂැඩෝස් ගාලා නැහැ මොනවද බේස් ෆවුන්ඩේෂන්ස් නැහැ හරිද එතකොට ලිප්ස්ටික් චුට්ටක් තියෙනවා බ්ලෂර් කරලා තියෙනවා එච්චර නෝ මස්කාරා නැහැ බලන්න හරිම ලස්සන ගෑනු ළමෙක් මේ මලක් වගේ thank you අම්මටයි තාත්තටයි හරිම ආඩම්බර ඇති තාත්තරේ කොලර එක උස්සනවා දැන් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ ෂුවර් නෑ මොන වගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද හොයන්නේ මං හොයලා දෙන්න මට ඕනේ කෑ එක දෙන්න ඕනේ ඇටෙන්ෂන් එක නම්බර් 1 අනේ මම දෙන්නම්කෝ පෙනියෝ ඒක හරි ඇටෙන්ෂන් එක තමයි නම්බර් 1 වෙන්න ඕනේ ඇටෙන්ෂන් එක ඉතින් පැටි ඔයාට ඇටෙන්ෂන් එක කියන ඔයාට ටයිම් එකක් නැහැ නේ එයාට ඇටෙන්ෂන් එක දෙන්න ඔයා බිසීනේ ඒක හොඳ ප්‍රශ්නයක් නෑ නෑ ඒ කියන්නේ එහෙම නෙවෙයි නිතරම අර මම හොයලා බලන්නේ එහෙම නෙවෙයි ඒ කියන්නේ කෑ එක තියෙන්න ඕනේ හරි කෑ කරන්න ඕනේ ලෝයල් වෙන්න ඕනේ ඕකේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ බෝයි කෙනෙක් නෙවෙයි පිරිමියෙක් ඕනේ ඩිෆරන්ස් එකක් තියෙනවා බෝයි මෙන් කෙනෙක් ඩිෆරන්ස් එකක් තියෙනවා that's the word මම මෙන් කෙනෙක් හොයන්නේ ෂා ඩැඩි වගේ කෙනෙක් හොයන්නේ wow හැබැයි තාත්තා වගේ වෙන කවුරුත් නැහැ තාත්තා විතරමයි ඒක එතෙන්ට කාටවත් එන්න බෑ හැබැයි ඔයාගේ අර වචනේ පොඩි වයසට perfect බෝයි කෙනෙක් නෙමෙයි මෙන් කෙනෙක් හොයන්න එහෙනම් බෝයි sorry නෑ අතර ඔයගොල්ලෝ දන්නවද අමේලියා කියලා කියන්නේ එකක් ටැලන්ට් එක අනිත් එක බියුටි එක ගති ගුණ ඊට පස්සේ අර කලින් අපි කතා කළා වගේ සාම්ප්‍රදායිකව එන ඒ තියෙන ඒ වටපිටාව ඒ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ඒ ඔක්කොටම අමතරව ගෙදර වැඩ කරන එක සම්බන්ධව උයන්න පුළුවන් රසට මොනවද හදන්න පුළුවන් රසට ඕන දෙයක් හදනවා වෙලාවට ඩැඩි දැන් මමී එහෙම මමී ඩැඩි පොඩ්ඩක් බිස්නස් පැත්තේ එහෙම පොඩ්ඩක් බිසි වෙනවා කියන්නේ ඒප්‍රිල් වෙද්දි ගොඩක් බිසි ඊට පස්සේ ඉතින් මේ එයාලා දැන් ෂොප් එකේ තමයි ගොඩක් වෙලාවට මොනවද ඒවා අපි දන්නේ ඩැඩි බිස්නස්මන් කෙනෙක් අම්මලා ගොඩේ ඉන්කම් ටැක්ස් එක අකඩමි එක තියෙනවා බිස්නස් තියෙනවා අන්නත් දන්නේ තාත්තේ ඩැඩි බිස්නස්මන් කෙනෙක් ඕකේ ඉතින් මමීත් ලොකු සපෝට් එකක් දෙනවා මේ දවස් ඩැඩි නෑනේ මේ කියන්නේ ෂොප් එකේ එහෙම ඩැඩි නැතිනම් මමී තමයි දැන් බිස්නස් පැත්ත බලන්නේ සියතාත්තක් තියෙනවා මගේ නේ ඉතින් අවුරුදු එද්දි ගොඩක් බිසි එතකොට ඉතින් මම තමයි තුන් වේලම නංගිලා මලට කෑම හදලා ඔක්කොම කරන්නේ මම සීරියස්ලි ඒ කියන්නේ ඔයාට හොඳ රසටම හදන්නේ ඔයා මොනවද කියලා එහෙම කියන්න බෑ රසටම ඉතින් රයිස් ඇන් කරි ඕන දැක් රසටම හදනවා හරි අපි හිතමු පරිප්පු චිකන් මාළු එකක් හදාගන්නේ කොහොමද මාළු එක ඉස්සෙල්ලා ඉතින් මාළු කපලා හොදලා තියෙනවා ඊට පස්සේ අනියන් ගාලික් කරපිංචා රම්පා ඒක කපලා තියෙනවා ඊට පස්සේ අපි ගන්නවා හට්ටිය ගන්නවා ලිපේ තියෙනවා ඊට පස්සේ 3-5 මම සයිඩම නම් දන්නේ නැහැ සිංහල නම් මිරිස් කුඩු ගම්මිරිස් නුනු දාලා ඊට පස්සේ ෆිෂ් එක පොඩ්ඩක් අරලා දාලා වතුර චුට්ටක් දාලා ඊට පස්සේ කරපිංචා නූලුව නම් මනම් යන්නියන් ටික දාලා පොල් කිරි චුට්ටක් දාලා ලිපේ තියනවා නෑ පොඩි වෙනසක් දෙකක් තියෙනවා හැබැයි එහෙ හදන්නේ එම වෙන්න අවුලක් නේද අම්මලා ගොඩ හදන්නේ එමෙ හරි රසට හදනවා ඇති ඉතින් ඔයා ටක් ගාලා කිව්වනේ ඒකම වටිනවා හරි ෂෝක් නියමයි ඉතින් අන්න ඒකනේ මම කිව්වේ ඉතින් බොයිස් සෝරි කියලා කිව්වේ ඒකයි මොකද හේතුව එයාට කෑම හදන්න පුළුවන් එයාට ලස්සනට සිං කරන්න පුළුවන් අනිත් එක ලස්සන පෙනුම ටැලන්ට් එක සහ අනිකුත් මොනවද එක්ස්ට්‍රා ඕඩිනරි තියෙන ටැලන්ට්ස් ටික ඔක්කොමත් එක්ක මේක තනිකරම ෆුල් ඔප්ෂන් පැකේජ් එකක්
හම්බ වෙන men හරිම lucky. හම්බ වෙන boy කියන්න බෑ හම්බ වෙන men. right. එහෙනම් men's ලට ඒ කියන්නේ men කෙනෙක් වගේ හිතන්න මේ men's ලා කියලා දැන් ඊට පස්සේ නේ. අනේ පැටි ඔයාට hi. විවචනේ හදන්න ඕනේ ආයෙම. men කෙනෙක් වගේ හිතන කෙනෙක් කියන එක අදහස් කරේ. නැත්තම් තාත්තට බේරන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එකක් ඒ කියන්නේ කරදර තියෙනවනේ. තාත්තගේ ඉස්සෙල්ලත් වම් බෝ එක නම් මොකටද කතා. දැන් ඉඳන් ප්‍රොපෝසල් එනවා ඉතින් ඇත්තටම. මට ගොඩක් දෙනා මැසේජ් දානවා. ඉතින් මං රිප්ලයි කරන්නේ නැහැ ඉතින් ඇත්තටම. කියන්නේ රිප්ලයි කරන්නේ නැහැ කියන්නේ ඉතින් රිප්ලයි කරන්නේ නැහැ ටයිම් නැහැ ඉතින් එහෙම මං වැඩි බලන්නෙත් නැහැ මැසේජ්. ඉතින් අර සමහරට අමාරු වෙලා ඩැඩිගේ නම්බර් එක කොහොම හරි හොයාගෙන ඔය ළඟදිත් ඒක තාම එනවා ඒක. ඒ බෝයි කෝල් කරලා ඩැඩිගේ විස්තර අහනවා. එයා කෙලිම කියන අංකල් නේ මම අමිලත් එක්ක යාළුවන්න කැමති. අපි ඉන්න මම පර්මිෂන් එක අංකල්ගේ මුලින් ගන්නේ. ඒකේ ඩැඩිත් එක්ක කතා කරනවා. ඩැඩි එක්ක තමයි කතා කරන්නේ. යාගේ විස්තර කියන අංකල් මම මෙහෙම ෆැමිලි එක මම මෙහෙ ඉන්නේ අර කරන්නේ නේ මම අමිගිලා පරිස්සම් බලාගෙන එහෙම කියලා නරිට කතා කරනවා නැද්ද මම තාම ඕනේ සිංගල් එකේ ඉන්නවා හැබැයි මං කියන්නම් දෙයක් සිංගල් එකේ ඉන්න තාම චූටින්නේ Sit down with Pino. දැන් ඔය ලස්සන වෙන්න කියලා එහෙම විශේෂ අනිත් මොකක් කරනවා නේනේ නෑ මම නිකන් දැනෙනවා එහෙම මොනවද ඩාඩි ඉස්සලා ගියා දැන් නෑ ඕකේ ඉස්සලා ගියා නෑ මෙහෙම සතෙක් වගේ ගියා දැන්ද කියන්නේ සතෙක් වගේ ගියා නෑ කතා කරන්නේ මට ඉතින් නෑ දැන් නෑ අර සතෙක් වගේ ගියොත් පැටියෝ කතා නෙවෙයි මොකේ හිටට ඕනේ අයින් කරන්න මම පතේ ගියා තා සතෙක් වගේ ගියා මම හිටියා ප්‍රෝග්‍රෑම් එකේ නෑ චූටි සතෙක් උනා තු විසයි නම් විස නැති සතෙක් දැන් නෑ අයිත් ගියත් නම් මම කට් කියලා දාලා මේව අයින් කරනවා කට් කියන්න ඕනේ නෑ ඔය ඒක අයින් කරන්න ඒක වෙනම ගන්නවා අනේ ඉස්සෙල්ලා නම් ගියා දැන් නෑ මූණි මුග oh my god අනේ පැටියෝ ඉතින් හරි ලස්සන වෙන්න මොනවද ඔයාගේ ෆෑන්ස්ලට අනිවාර්යෙන් අහනවා කොහොමද මෙච්චර සුදු උනේ කොහොමද මෙච්චර ලස්සන උනේ එහෙම අහනවා ඩොට් ටික කොහොමද මෙච්චර ලස්සන උනේ ඇස් දෙකේ ඇහි පිල්ලම් මෙච්චර දිග උනේ කොහොමද හරි ලස්සනයි මේ අයිලෑෂස් එන එක්ස්ටෙන්ෂන් එක කරලා අනේ හරිම ජෙනුයින් අනේ අය කියන්න බෑ ඒක එහෙමද ඉගෙන ෆේක් වගේ නොතේරෙන්නේ ලස්සන ටූ මච් කරේ නෑ නැෂුලද කරේ ලස්සන වෙන්න හේතුව ඉතින් මමී ඩැඩි තමයි ඉතින් නෑ මමී ඩැඩි ඉතින් ඔක්කොම දීලා තියෙන්නේ සතුටින් ඉන්නේ දුකක් නෑ කියන්නේ එහෙම දුක් වෙන්න මොකුත් නෑ එහෙමම කියන්නත් එපා පැටියෝ දුකයි වගේත් නෑ ඕ නෑ ඔම්මෝ නෑ එහෙම නෙවෙයි මං කියන්නේ ඔක්කොම ඉතින් මට තියෙනවා පොඩි කාලේ නම් ඩැඩි මමී කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ සතුටින්මයි ඉන්න දෙන්නේ නිතරම දුක තියෙනවා ඒ කියන්නේ මිනිස්සුන්ගේ මට විතරයි සමහර අයගෙන් ඒ කියන්නේ ෆීල්ඩ් එකට ආවට පස්සේ ස්කූල් වලින් ඒවා ඉතින් දැන් ඉතින් ගොඩක් ස්ට්‍රෝං මං මොකද මමී ඩැඩි නිතරම ඉන්නවා පිටිපස්සේ නංගි මල්ලි අන්තික පැටියෝ ඔයාගේ ගමන වෙන එකක් නේ ඔයාට ඒව ගැන හිතන්න කරන්නවත් වෙලාවක් නෑ මොකද ඔයාට තියෙන වෙන කාටවත් අල්ලන්න බැරි නවත්තන්න බැරි එහෙම ගමනක්. ඉතින් ඔයා ඒ පාරේ යනකොට දුවන අශ්වයව නවත්තන්න කාටවත් බෑ. ඉතින් මම වෙන මොකුත් එහෙම ඇත්තටම ලස්සන වෙන්න කියලා මුකුත්ම කරන්නේ නෑ. පේනවා ඒක. මං ඉස්සෙල්ලා කිව්වේ මුකුත්ම එයා කළා නෑ මේ හිටියට. ඉතින් සතුටින් ඉන්නවා ඉතින්. සතුටින් ඉන්න එක සහ හිතේ නිදහස තියෙන එක. ඒ කියන්නේ අර ෆ්‍රීඩම් එක කියන එක ඕනම කෙනෙකුට අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ගෑනු ළමයෙක්ගේ ලස්සන එළියට පේන්න ඒක එක හේතුවක් වෙනවා. නේ? ඇත්ත. right. එතකොට දැන් මේ හැම දෙයක්ම වෙලා අමේලියා මේ විදිහට මෙච්චර බිසි වෙන්න ඕනනම් අවුරුදු 3යි උපරිම. උපරිම 3ක්. 3ක් වගේ. 3ක්වත් නෑ හැබැයි. ඔව් 3ක් වගේ වොයිස් ටීන් වලින් පස්සේ එතකොට අවුරුදු 6ක් වගේ වෙනවා.
පීක්කුණේ අවුරුදු 3 වගේ. 3කින් වගේනේ. yes ඔව් ඒක ඇත්ත. වොයිස් ටීන් වලින් පස්සේ ටිකක් හිටියා. හිටියා. බෑන්ඩ් එක ජොයින් වුණාට පස්සේ තමයි පීක් කරා. ඒකට බෑන්ඩ් එක අතාරින්නෙම නැහැ. නෑ මොකද මම සාමාන්‍ය මුල මතක් කරන්නේ නැති එක්කෙනෙක්. හරිම පණ්ඩිත විදිහට උත්තර දෙන්නේ. පොඩි කෙල්ල වුණාට. සතුටින් ඉන්න අම්මයි තාත්තයි ඔක්කොම දෙනවා. බෑන්ඩ් එක අතාරින්න මම මුල මතක තියාගෙන ඉන්න. Oh my god. නෑ ඉතින් ඇත්තටම ඩැඩිත් මට නිතරම කියන්නේ මුල මතක් කරන්න එපා. ඔගොල්ලෝ දකුණේ අයනේ ඉතින්. දකුණේ අයනේ තාත්තා කියනවා නේද දකුණේ ගැම්මක් නේ. දකුණේ මිනිස්සු නේ. ඔව් ඒ. මාත් දකුණේ මම හක්මන. මගේ තව ගැම්මක්. ඉතින් මුල මතක් කරන්නේ මට ගොඩක් දෙනෙක් ඉතින් කිව්වා දැන් බෑන්ඩ් එක අයින් වෙනවා දැන් ජර්නි එක තනියෙන් යන්න. ඒගොල්ලන්ට මොකක්ද ප්‍රශ්නේ? ඒව කරන්නේ නැත්තේ මොකද ඇත්තටම තනියෙන් යනකොට බෑන්ඩ් එකත් එක්ක යන එක මාර ෆන් මාත් කියන්නේ නිතරම මම දැන් ඇත්තටම උසයන්න ඕනෙලා තියෙන බෑන්ඩ් කඩුව ජෝක් කරනවා. නේ ටීජේ එම ෂහන් අපේ බෑන්ඩ් එකේ ඉන්න අය නේ මම දැන් හීල් එක ගලවම මෙයා කෝ කියලා මින් බලනවා ඊට පස්සේ කියලා බලන්නේ ළමඩ එක කොච්චර මානසික ප්‍රශ්නයක් කරලා ෂහන් තේජානුයි කල්ලාස් වෙන්න එපා තේජාන්. ඉතින් ඇත්තට මාර ෆන් ඉතින් අපි බෑන්ඩ් එක එකට ඉන්නකොට දැන් ටුවර්ස් එහෙම යද්දී ඉතින් hina එනවා බඩවල් පැලෙන hina එනවා. බෑන්ඩ් එක ගැන අපි කියමු පැටියෝ. අපි අවට බෑන්ඩ් එක අවට බෑන්ඩ් SL ඉතින් ඒක ඕන තමයි චතුරංග අංකල් හරිම හොඳයි. ඒ කියන්නේ එයා ඕන කියලා ලොකු සීන් එකේ අර බෑන්ඩ් එකත් එක්ක වැඩි එන්නේ නැතු එහෙම නෑ. අපිත් එක්කම ටුවර්ස් අපිත් එක්කම ඩැඩීගේ මේ සහෝදරෙක් වගේම තමයි දැන් නම් කියන්නේ දෙන්න නැතු බෑ දැන්. ඉන්න ඕනේ. අන්තික එයාටත් ඉතින් ඔයා ඔය කිනවා වගේ හරිම ෆන් මේක. ඔව්. එකට ඉන්න එක. ඔව්. ඉතින් හරිම ෆන් හිනා මට හිතෙනවා ඔයාලට මාර ෆ්‍රී එකක් දෙන. දැන් ඔයාට සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට එතන ප්ලේ කරන්න දීලා තියෙනවා නේ. මට මේ කිසිම මේ කියන්නේ නීති නෑ. නේ මට ඕන තරම් ෆ්‍රීඩම් එක දීලා තියෙන්නේ. ඒ වුණාට මම පුළුවන් තරම් කියන්නේ මම සෝලෝත් යනවා. ඕකේ. මම පුළුවන් තරම් try කරන්නේ බෑන්ඩ් එක වැඩ ක්‍රෑෂ් නැතුව ඉන්න. very good. ඒකින්ද ඒකත් බැලන්ස් කරගෙන අරකට බැලන්ස් කරගෙන යනවා. දැක්කද? දක්ෂ කෙල්ලෙක් කියලා කිව්වේ ඒකයි. හරි. එතකොට අවට බෑන්ඩ් එකේ අපේ අමේලියා තව ලස්සන ගමනක් නිකන් මෙහෙම පේනවා. කෙල්ලට තාම අවුරුදු 17යි 18යි. ඒ නිසා හරි දුර ලස්සන ගමනක් පේනවා. ඉතින් ඒකට මම විශ් කරනවා ඔයාට හදවතින්ම. මොකද ඔයා දැන් ඔහොම වෙනස් වුණාට මේක මම කලින් කියන්න ඕනේ කතාවක්. දැන් ඔහොම වෙනස් වුණාට ඔයා මුලින්ම දකිද්දි මම ඇත්තටම මම පුංචි කාලේ මම ඔයා වගේ පෙනුණා. එතකොට මට මාව දකින්නවා වගේ මං ඔයාගේ මුල්ම කාලෙදී. දැන් වෙනස් දැන් මේ කෙල ලස්සන වැඩි. හරිද? ඒ නිසා හැබැයි මට ඔයාව දැක්කහම නිකන් මට මාව දකින්නවා වගේ තමයි දැනෙන්නේ. ඒ හින්දා මම හරියම ආසාවෙන් හිටියේ පැටි ඔයාව හම්බ වෙන්න කතා කරන්න. හැබැයි අපිට වෙලාවක් තිබුණේ නැහැ. වෙලාවක් ඔයා බිසි. ඒකත් එක්ක අද හම්බුණා ඉතින්. අද ඇත්තටම මමත් හරිම සතුටුයි. මොකද මමත් ඇත්තටම මට හරිම ආසා තිබ්බේ අකිත් එක්ක කතා කරන්න. මෙහෙම හම්බෙච්ච එක මට හරිම සතුටුයි අද. ඉතින් හරිම සතුටුයි. thank you මට invite කරාට program එකට. program එක කොහොමද ඔයාට? program එක ගොඩක් fun හොඳටම ගියා. ඇත්තටම මම ගොඩක් මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ගියෙත් නෑ. ඒ කියන්නේ ටයිම් තිබ්බේ නෑ ඇත්තටම. ඒ වුණාට අපි කතා කරමු මං කිව්වා ඩැඩි මට යන්න ඕනේ මේකට. අනේ ස්වීට්. අයි තාත්තත් කතා කළා නෑ මේකට නම් එවන්නම ඕනේ කොහමද ඔයා කතා කරපු නිසාම අපිට එකපාරක් අපිට මේ ෆුවල් ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් පෝස්ට්පෝන් වුණා. ඊට පස්සේ තමයි මම ආයි තමයි එළියව මෙහෙම සම්බන්ධ කරගත්තේ. ඉතින් thank you අයියා. thank you so much. අයියා තමයි තාත්තට කියන්න වෙන්නේ. දුවන නංගි කියන්නේ. මොකද මගේ අම්මටයි මටයි එහෙම තමයි කට්ටිය. අම්මට අක්කා මට නංගි. ඔයගොල්ලොත් එහෙම තමයි. ඉතින් thank you ඔයගලන්ගේ තාත්තා රුක්මල් විජේසූරිය. එතකොට thank you අමේලියා. ඔයා හරිම ලස්සනයි. හරිම ටැලන්ටඩ්. ඇස් වහක් වදින්න එපා. thank you. ඇස් වහක් වදින්න එපා. ඔයා හරි ලස්සන ගමනක් යන්නේ සහ හොඳ දරුවෙක් ඔයා. thank you. හොඳ ළමයි. ඒ නිසා ඔයාට වරදින්න. thank you. right එහෙනම්
අද අපි සමුග සින්දුවක් තව කියමුද? මට මදී වගේ කියන අපි සිංහල ඔක්කොම කතා කළා වගේ. මගේ පැතුම් ඔබ ගාවයි අනේ ඔබේ පැතුම් මා ගාවයි පවසනි මිහිරි කතා ඔබ ආදරය පතා ඔබටයි මා ආදරේ රස පිරුණු කතා හොන්තට ගොතා ඔබට කියන්නම් ඉර හැරුණු වෙලේ සඳ පානේ ගීත ගයනම් එනු ඉක්මන් වී මා වෙත ලං වී ඔබටයි මා ආදරේ thank you thank you nice අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරනවා එන්ඩ් කරන්න කලින් අමේලියා මේක දන්නේ නැතුව ඇති මේකට එන හැම ආටිස්ට් කෙනෙකුටම මම දෙනවා චැලෙන්ජ් එකක් ඒ තමයි මාව මේ සිට් ඩවුන් වෙලා ඉන්න මාව නැගිටවන්න ඕනේ බලමු ජිම් යන එකේ ඩයට් කරන එකේ කොහොමද දරුවගේ ශක්තිය කියලා බලමු හා හා මේ කැමරා එකට වහගන්න එපා ඔක්කොම හරිද මම හොඳට බර දීලා ඉන්නවා හරි මේකට දෙන්න දෙකම ඔන්න පුළුවන් වරද 1 2 3 යන්නේ කෙල්ල ගත්තා මම හොඳට බර දීලා හිටියේ ශක්ති හොඳයි Sit down with Pino.